ඒ ආයිබෝවන්. ඔයාලට දරයක් කන්න උනානේ. කන්න උන ලංකාවේ සල්ලි මට තියෙනවා අල්ලි ලක්ෂ 13ක් විතර. මේකට ජොබ් එකක් නැතුව අල්ලලා දෙන එක ගැන නම් අනුමත කරන්න. මේ අවස්ථාව හම්බ වෙන්නේ කොරියාවට නැත්තරම අපි අපේ වස්ත පිට සිද්ධ වෙන්න අපිට chance එකක් ආවා. අලුතෙන්ම ලංකාවෙම ඉන්න ඉන්නකොට chance. රයිට් ආයිබෝන් ඉතින් ලංකාවේ ලෝකේ කොහේ ගියත් නමක් තියෙන අයිකන් එකක් වෙනවා. කොරියාවේ සාමාන්‍යයෙන් රස්සාවකට ඇහිල්ලා ස්ථාවර වෙලා වැඩක් කරනවා කියන්න පොඩ්ඩක් අමාරු දෙයක්. මම අද ඇහිල්ලා ඉන්නේ අන්සාන් වලට වැඩක් වෙච්ච අපේ කොල්ලෙක් පෙන්නන්න තමයි ඔයාලා එක්කගෙන යන්නේ. යම්මාත් එක්ක. ඒ ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා රෙස්පොන්ඩ්. මෙන්න මාලියා අයියා එයා ගැන තමයි අද කතා කරන්න වීඩියෝ එකේ. අපි උඩ මෙතන සද්ද වැඩි පොඩ එළියට ගහමුද? අනිවාර්යෙන්. ඊපස්සේ මාලියාව අල්ලගන්න අමාරු චුට්ටක් ඇතුලේ සෙනග සද්දෙත් එක්ක ඉතින් පිංගන් සද්දය නම් මම එක වීඩියෝ එකට කතා කරන්න අමාරුනේ. මාලියා කොහොමද ඉතින්? ඉන්නවා ඉතින් මල්ලි අවුලක් නැහැ ඉතින් මේ සතුටින් ඉන්නවා. මාලියා කිව්වට නම්ම මල්ලි දිලන්ත හටුවන් දෙන එක තමයි මේ ගොඩක් වෙලාවට කොරියාවේ අය දන්නවා වැඩිපුර මොකද කොරියාවේ සාමාන්‍යයෙන් කොල්ලන්ගේ සැපේදී නැති වුණාට දුකේදී අනිවාර්යයෙන්ම ඉන්න චරිතයක්. ඇත්තට මොටිවේෂන් එක අනිවාර්යයෙන්ම මොකද මේ මාලියාගේ ගමන කියන්නේ චූටි ලෙහෙසි පාසු ගමන නෙමෙයි. කවදාද කොරියාවට එතකොට? කොරියාවට නම් එන්නේ මල්ලි 2011 8 වෙනි මාසේ වගේ එන්නේ කොරියාවට. 2011 8 වෙනි මාසේ වගේ. එතකොට මේ කොරියාවට එන කාලේ මොන වගේ වටපිටාවක ඉඳලා ආවේ ඉතින්? කොරියාවේ ආපුම කම්පැනි තාම ඉන්නේ මල්ලි මම. ආපුම කම්පැනි කියන්න බෑ ඉතින් අපි අන්සාන් සිංකෙක් කිව්වම හැමෝම දන්නවා. මේ තාම ඒ ආයතනේ වැඩ කරන්නේ. ඔහොම තමයි ඉතින් ගොඩක් අය ඉන්නවා මගේ යාළුවෝ ඉතින් තාමත් වැඩ කරනවා. ඒ කාලේ ඉතින් ලොකු වෙනසක් නැහැ අර වැටුප තමයි දැන් ටිකක් වැඩි කොරියාවේ. ඇත්තටම මට ඒක අහන්න තිබුණා. 11 එනකොට පඩි කීයද සාමාන්‍ය බේසික් එක? බේසික් එක නම් මල්ලි ඒකට තිබ්බේ 99යි හරියටම. මාන්න 99. ලංකාවට කීයද තමයි? දාපු නැති තරම් වගේ. දැන් ඇත්තටම බේසික් එක 209ක් කියමුකෝ අපි. 209 මේක මදි කියලා ගොඩක් අය මේ එළියට බහින ඒක නැතුව අදහසක් තියෙනවද මොකක් වගේ? අදහසක් කියන්නේ අනිවාර්යෙන් මේ මල්ල මාත් එක්ක හිත හොඳ නැති වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ ආපු දන අඩුම ගානේ අවුරුද්දක්වත් සජන්නින්ට පුතගුණ සැලකීමක් විදිහටවත් ඉඳලා ගියොත් හොඳයි. ඉතින් අමාරුම තැන් වලදී යන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒක නම් මම මූචි යන්නේ නැහැ ඉතින්. තනේ හැටියට තමයි ඉතින් ඇණේ ගහනවා. අලියා එතකොට ඔයාගේ මේ හොටෙල් එකේ වැඩේ මේ දෙවනි හොටෙල් එකනේ? දෙවනි එක මල්ලි මුලින්ම මම පටන් ගත්තේ අපේ කම්පැනි එක ගාව තියෙනවා. ඊට වඩා පොඩි එතන. එතනින් තමයි මේ ලොකු එච්චර ලොකු දුරක් යන්න හිතුවේ නැහැ. ඉතින් තාම ලොකු දුරක් ගිහිල්ලත් නැහැ. ඇත්තටම මේ ඔයා වීඩියෝ කරන්නේ හොඳ කාලෙකදී ඇත්තම මේ විශේෂයෙන් මේ ලොකු සතුටක් ආඩම්බරයක් තියෙනවා මේ. අලුතෙන්ම ලංකාවෙම ඉන්න 3 දෙනෙකුට chance එක දෙන්න හැකියාව ලැබුණා මේ මාසේ. මට ඒක දැනගන්න හම්බුනේ ඊයේ. මම ඒකෙන් ඉඳන් තමයි වැඩිපුර කෝල් කරේ මම ඔයාලට ඒක කිව්වේ නැතු වුණාට මේ ඒ කියන්නේ ලංකාවෙන් ඇවිල්ලා ලංකාවේ දෙතුන් දෙනෙකුට රස්සාවක් දෙනවා කියන කම්පැනි එකට ගන්නව නෙමෙයි. තමන්ගේ තැනක රස්සාවක් දෙනවා කියන එක ලොකු දෙයක් ඈ. ඒක වටින දෙයක්. ඒකයි මම ඔයාලට කතා කරන්නේ. ඇත්තට මේ වටපිටාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝම ආදරය කරන ගෞරවය කරන අපේ අයිර මිස් මතක් කරන්නේ. අයිර රාජපක්ෂ මහත්මිය මේ එතුමියව මතක් කරනවා. ඉතින් එතුමිය නැත්තම් මේ කිසි දෙයක් මාල් රෙස්ටුරන්ට් කියන මේ බ්‍රෑන්ඩ් එකවත් හොයන්න නැහැ. ඉතින් ඇත්තටම එතුමිය පසුපසින් ඉඳලා මොකද මෙහි නීතිමය පැත්ත තියෙන හැමෝම දන්නවනේ. ඔව් ඔව්. පහුගිය කාලේ අපිට වෙච්ච කරදරයක් දන්නවනේ ඔයා. ඔව් වීසා නැති අය වැඩ කරලා ලංකාවට අල්ලලා දීපු ඒ ඔයාලට දරයක් කන්න උනානේ? කන්න උන ලංකාවේ සල්ලි මට තියෙනවා අල්ලි ලක්ෂ 13ක් විතර. ලංකාවේ සල්ලි වලින්. ඒක නිකන් අහුණා නෙමෙයි අල්ලලා දුන්නානේ. අල්ලලා දුන්නා. අතිලොට බැමිලා ගෙනිච්ච ඉතින් මගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. මගේ ඔක්කොම විස්තර දෙලා තිබ්බා. නමුත් මම නීතිමය පැත්තක් තියෙන හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ආයිලා මිසුත් මගේ පිටිපස්සෙන් ඉන්න හින්දා මට කිසියෙම බයකුත් නැහැ. ඉතින් හැබැයි තරංගකාරයෙකුත් ඉන්න ඕනේ. ඒ වගේ ඇරිය ස්ටයිල් එකකුත් ඉන්න ඕනේ. මට මල්ලි මේකක් කියන්න ඕනේ. තරංගකාරීත්වය වෙනයි අර වගේ අර උහක වැඩ වෙන. උහක අර මිනිහෙකුට ජොබ් එකක් නැතුව අල්ලලා දෙන එක ගැන නම් අනුමත කරන්න බෑ. ඒක මහා සාගාන අයියේ ඕක මෙහෙම දෙයක් තියෙනවා මේ දැන් අපේ ගොඩක් අය ඔහොම කරන අය ඉන්නවා මේ වීසා නැහැ කියලා ආරංචි වුණාම කෝල් එකක් දීලා ඒකට අර හම්බෙන දඩේට හම්බෙන කොමිෂන් එකක් තියෙනවානේ. ඒක මහා ලොකු ගානක්. දවසේ අර බයිට් එකක් කරන ඒ ගාන හොයා ගන්න පුළුවන්. හොයා ගන්න මිනිස්සුත් ඉන්නවා ඈ. හොඳ මිනිස්සු අතර නරක මිනිස්සුත් ඉන්නවා. ඒක බලමු කියලා දන්නවා ලසා බ්ලොක් එක. ඉතින් මේ ඉල්ලන්නේ නරක වැඩ කරන්න නැතුව හොඳින් ජීවත් වෙන මිනිහෙකුට උදව්වක් කළා මම ඉල්ලන්නේ එකම දෙයක්. ඒතකොට මාලියා මේක පටන් ගත්ත කතාව පොඩ්ඩක් කියන්නකෝ කොහොමද? පටන් ගත්තේ මල්ලි මුලින්ම මම පටන් ගත්තේ අතන කුන්දමේ කඩේ තාම ඒක තියෙනවා. ඉතින් ලංකාවෙන් තව එක්කෙනෙක් එන්න ඉන්න දිනවා. එයාවට පස්සේ ආයේ ඒක වැඩි දියුණු වෙනවා. රෙස්ටුරන්ට් එක. ඒක අපේ සෙට් එක සිවා කුන්දමේ ඒක තියෙන්නේ. ලංකාවේ ගොඩක් ඉන්නව නේද ඒකේ? ඒක ඉන්නවා. අපේ සාමාන්‍ය අන්සාවල් වන්ද 1000ක් විතර මට හරියටම කියන්න බෑ.
මෙතන් කැවිලා හරියටම අවුරුද්දක් වගේ වෙන්නේ. මෙතනට ඇවිල්ලා. මෙතන් කැවිලා අවුරුද්දක් වෙන්නේ. ඔව්. ඒ අවුරුද්දක් ඇතුළත මට මේ වයසත් එක්ක මට ලංකාවේ 3 දෙනෙකුට රැකියාව දෙන්න චෙප්ලට රැකියාව දෙන්න අවස්ථාව ලැබුණා. ඒක ලොකු භාගයක්. අපේ අයිර මිනිස්සුත් මමත්. ඒ කියන්නේ ලංකාවේ 3 දෙනාට දැන් පඩි කීයක් ගෙවන සාමාන්‍ය මෙහෙ බේසික් අපි දෙනවා. මෙහෙ බේසික් එක දෙනවා. සාමාන්‍ය ලක්ෂ 4කට වැඩි. ලක්ෂ 4කට වැඩි ඉතින් එක්කෙනෙකුට බේසික් එක දෙන්න ඕනි. මේ කෙනෙකුට. වෙවුලනාද මේ සුපුන්නයි? ඊතලයිද? හරි හරි නෑ මේ සුපුන් අයියා කැම් එක අරගෙන ඉන්නේ පොඩ්ඩක් වෙවුලනවා වගේ මම දැක්කා. මම දැක්කා පොඩි ෂොට් එකක් ගහනවා උඩ. මේ මදි බඩු මදි. කොරියාවට එන කාලයට වඩා දැන් හැංගීම කොහොමද? හැඟීම කියන්නේ අර දැන් අපි කාලයක් යද්දි මල්ලි කම්පැනි වල වැඩ කරලා එහෙම අමාරුයි දැන් ඒ කියන්නේ. මදා මේ ලයිෆ් එකනේ. බැලුවේ ඉතින් මම පොඩි බිස්නස් පැත්තෙන් ඉතින් මොකක් හරි වෙනසක් කරන්න තමයි. කවුරුව පාගන්නේම නෙමෙයි. ඔව්. අර තමන්ගේම කියලා දෙයක් කියදී ආමුතු සතුටක් දැනෙනවා. ඉතින් ගොඩක්ම මල්ලිලාගෙන තියලානේ අලුත් දේවල් පටන් ගන්න. මමත් ඉන්නවනම් කොරියා මාත් උදව් කරන්න ඕන උදව්වක්. ඔයාලට ඕන එකක්. අනිවාර්යයෙන්. ඔයා උදව්ව කරන්නම් කියනකොට මම මේ අහන්න හිතුවේ. ඔයා කොරියාවේ කොල්ලොන්ට සැපේදී විතරක් නෙමෙයි. සැපේදී ඉන්නවට වඩා ඔයා දුකේ තමයි ඉන්නේ. කොරියාවේ කොල්ලෙක්ට දුකක් කරදරයක් මොනවා හරි අනතුරක් හරි මොනවා හරි දෙයක් වුණොත් එහෙනම් හොස්පිටල් එකකට ගියොත් එහෙම අනිවාර්යෙන් මතක් වෙන්නේ දිලන්ට කටුවන්දිරි. මාලි. ඉතින් ඇත්තන පොඩ ඒ ගැන කියන්නේ ඔයා ලංකාව කොල්ලට කොච්චර එකතු කරලා දීලා තිනවද දැන්ට? මට ඉතින් මේ වෙද්දි නම් මල්ලි මට මේ ගාණක් නෑ මේ මට කෝටි 5කට වැඩිය මට හිතෙන්නේ මල්ලි එකතු කරලා දීලා ඉතින් සමහර ජීවිත නම් නැති වෙන්නත් ඇති ගොඩක්ම ජීවත් වුණු ජීවිත තමයි ඉන්නේ මට ලොකු සතුටක් ඉතින් මේක මගේ මම ඒක ලොකුට හිතන්නේ නෑ ඒක මගේ තාත්තලගේ අම්මගේ දානවලින් එන එකක් වෙන්නේ නැති කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ ලයිව් එකක් සාමාන්‍ය කොල්ලෙක් හොස්පිටල් එකකට ගිහිල්ලා අපි ඇත්තටම බිල් ගෙවන්න අමාරුයි ගොඩක්. ලොකු බිල් එනවා. ඒ වෙලාවට ඉතින් දිලන්ත අයියා තමයි ලයිව් එකක් ගාලා කොල්ලොන්ට මානම එකතු කරලා දියම් මචං කියලා. ඇත්තට මේ ඒ සංස්කෘතිය ඇති කරේ ඔයාලා මං දන්න හැටියට. සංස්කෘතිය ඇති කරා ඒක මතක් කරගන්න ඕනේ. ඒකට 150%ක්ම අපේ අයිර මිනිස්සු සම්බන්ධ වෙනවා. අයිර මිනිස්සු සම්බන්ධ වෙනවා. එතුමියගේ අර උපදේශනත් එක්ක ඉතින් මේක තව ලේසි වෙනවා ඉතින්. ඔව් ඇත්තටම නැතුව මෙහෙම නිකන් කරලා ඒ සල්ලි අරගෙන මාරු වෙච්ච අයත් ඉන්නවා. ඒව නැතුව නෙමෙයි. නමුත් මාලියේලා අනිත්කමලි මේ දෙය කියනවා කවදාවත් මම අපි එකතු කරපු මේ සල්ලි අපේ account එකට කවදාවත් එකතු වෙන්නේ ලෙඩාගේම account එකට තමයි එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාලියේලා හැම ඒ වගේ වගකීමක් ඇතුව වැඩක් කරන මිනිස්සු ඉතින් ඒ හින්දා තමයි මේ වගේ දෙයක් කරගන්න පුළුවන් උනේ නේද? අනිවාර්යයෙන් අර ෆෑන්ස් බේස් එකක් තියෙනවා. ඔය ගියත් අර මාලිය කියලා කතා කරලා මල්ලි කියලා කතා කරලා ආදරේ නම් හම්බ වෙනවා. ඉතින් ඒක ලොකු සතුටක් තියෙනවා. ඒකට රෙස්පෙක්ට් කරනවා හැමෝටම ඔයාලා හැමෝටම රෙස්පෙක්ට් කරනවා. මේ අනිවාර්යයෙන් මේ වීඩියෝ එක කරන්න හේතුවත් අපේ කොල්ලන්ට මොරාල් එකක් දෙන්න ඕනි කම. හරිද? මාලියයි පොඩ්ඩක් කතා කරන්නකෝ අපේ අලුතෙන් එන්න ඉන්න අය වගේම ඇවිල්ලා ඉන්න අයත් මෙහි කොරියාවෙන් ඉඳන් ඉන්න අයත් අපේ වීඩියෝස් බලනවා. පොඩ්ඩක් කියනවා අනිවාර්යයෙන්ම දෙයක් ඉගෙන ගන්න පොඩ්ඩක් කාලා බීලා ඉන්න ඕනේ. මම නම් ඒ වගේ ඉතින් පොඩ්ඩක් කන පුන ගමන් ඉතින් අනිත් යාළුවන්ට උදව් කරන්න කාටවත් වල කපන්න එපා. ආපු දන අවුරුද්දක් හරි අල්ලන් ඉන්න සල්ලි ඉතුරු කරගන්න. කවද මැරිද්ද දන්නේ නැහැ අපි. අනිවාර්යයෙන් ඉන්න සතුටින් ඉන්න විශේෂයෙන් තමයි දෙමව්පියන්ට සලකන්න ඕනේ. ඒක තමයි ඉන්න මේ විශේෂ දේ. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. ඉතින් මල්ලිගේ channel එකට සුබ පතනවා. අපි පුළුවන් support එක දෙනවා. ඔයාලත් sub කරන්න, subscribe කරන්න. අපි රෙස්ටොරන්ට් එක පැත්තේ යමු. මොකද රෙස්ටොරන්ට් එක උඩට ගියාට මට මේ වීඩියෝ එක කරගන්න විදියක් තිබුණේ නැහැ. මේ සද්ද වැඩි. අනිවාර්යයෙන්. ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් අපි යන් උඩට මේ ගිහලා පොඩි අඩියක් ගහමු එන. අනිවාර්යයෙන්. මාලියගේ මේන් චෙෆ් අයිබෝනිද? අයිබෝන්. චෙෆ් කොහෙද? ලංකාවේ කොහෙද? මම ලංකාවේ කොට්ටාවේ. ලංකාවේ කොට්ටාවේ. චෙෆ් ඇවිල්ලා මේ මාලියය ගෙනහලා තියන්නේ මේ සුළුපඩු ඇවිල්ලා නෙමෙයි. චෙෆ්ගේ මේ පේජ් එක මොකද්ද? මගේ නම තියෙන්නේ ගමගේ පැතුම් මල්ෂංක කියලා. ගමගේ පැතුම් මල්ෂංක කියලා. චෙෆ් කොහමද ලංකාවේ? කවදාද ආවේ කොරියාවට? මම ආවේ වාරි 7 වෙනිදා ලංකාවෙන් ආවේ. ජනවාරි 7 වෙනිදා. ජනවාරි 7 ආවේ. ඇවිල්ලා අතරම මේ මාලියය කියන්නේ කොරියාවට රස්සාවකට ආපු කොල්ලෙක්. ඇවිල්ලා දැන් ලංකාවේ අපේ අය ගෙන්නන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ඒක හිතන්නේ? ඇත්තට සන්තෝෂයි. මොකද අපිට මේ අවස්ථාව හම්බ වෙන්නේ කොරියාවට නැත්නම් අපි කියන්නේ එක්සෑම් වත් මුකුත් දිනන ලියලා නැහැ. අපි 72 කියන කැටගරියට දෙන්නේ. ඉතින් අපේ වස්ත පිට සිද්ධ වෙන්න අපිට chance එකක් ආවා ලංකාවට එන්න. ලංකාවේ කොරියාවට ඇවිල්ලා අපි දන්න දේවල් අපේ මේ ලංකාවේ ඉන්න අපේ සහෝදර සහෝදරයන්ට අපි අති නිර්මාණය වෙන අපි අති නිපදෙන රසවෙන්ම ගුණවත්ම එහෙම පෝෂිත ආහාර වේලා අපේ සහෝදරයන්ට දෙන්න අපිට අවස්ථාව ලැබුණේ ගැන අපි ගොඩාක් සන්තෝෂ වෙනවා. අනිවාර්යෙන් ඒ කියන්නේ බොස් කිව්වේ මාලියයට. ඉතින් මේ ලංකාවෙන් කොරියාවට රස්සාවට ආපු කොල්ලෙක්ට බොස් කියලා අහගන්න තියනවා කියන්නේ ඉතින් ඇත්තටම වටිනවා නේද? ඔව් ඇත්තටම. ඔව් ඒක විතර නෙමෙයි. තව දෙන්නෙක් කෙනෙක් මේ එක්කෙනෙක් ඉන්න ඇඹිලි පිටියේ අයියා කෙනෙක්. ඉතින් ගොඩ ස්තුතියි මගේ පොඩ කතා කරාද? ඔව් මම ඇඹිලි පිටියේ. කවද අයියා ආවේ? මම ආවේ මේ චෙක් එක චෙක් එකමයි ආවේ. ඒ කියන්නේ මේ කොරියාවට ඔයා මේ විභාග කරලා නම් මන කරලා නෙමෙයි. මාලිය අයියා කෙනෙක්ව කට්ටිය ඉතින් මේ ගොඩ සන්තෝෂයි නේ? ඔව් අනිවාර්යෙන්ම. අපිට අවස්ථාවක් දීපුවෙක් ගැන අපි ස්තුතිවන්ත වෙනවා ඉතින් මාලි බොස්ට. අනිවාර්යෙන්. අපි දවසක හම්බෙමු අය. අනිවාර්යෙන්.
ඇත්තටම ලංකාවේ කොල්ලෙක්ගේ හරියකින් චූටි බත් කඩක් කනවා කියන්නේ ඉතින් පිටරටක ගිහිල්ලා රත්තරන් වටිනවා. අපේ කමක් හැගෙනවා අපේ දෙයක්. ඒ හින්දා තමයි මේ වගේ දෙයක් වීඩියෝවක් කරන්නේ. අපේ ලංකාවේ කොල්ලන්ට තවත් ගැම්මක් දෙන්න ඕනේ හින්දා. නාමල් බාල්සුරිය අයියේ කොහොමද මේ පැත්ත? හොඳටම හොඳයි. ගොඩක් කෑවා. බඩ පේන්නේ නැහැ. සෑහෙන කාලෙ ඉන්නේ කාලත් ආයෙනේ යන්න තමයි. ආලියාගේ රෙස්ටොරන්ට් එක හොඳයි නේද? සුපිරි. රසට කනවා නම් ආලි තමයි අන්සාන් වල. ඉතින් ඔය ආවේ කොහෙන්ද යන්න? අන්සාන වලින් යන්නේ. ඔව් අන්සාන් වල. දැන් අන්සාන වල අපි නිතර එනවා. ඉතින් නිතර ආවේ සතියේ සැරයක් විතර ඇවිල්ලා කෑම කාලා යනවා. මේ කෙනෙක් හිතවල කොල්ලෙක් එකෙම කෑමත් රසයි දැන් සැපටම